ලස්සන ඒ දේවල් සියල්ල එක්කනේ ෆීලිං එකක් නෙන්නේ. දැන් කොකාකෝලා මම අර හැමතිස්සෙම කියන්නේ. එයාලගේ මාකටිං වෙනස්නේ. උන් කවදාවත් බීම එක රහයි කියලා මාකට් කරන්නේ නැහැ. උන් හැමදාම ෆීලිංග්ස් මාකට් කරන්නේ. ඉමෝෂන්ස් විකුණන්නේ. හරි. කොකාකෝලා විකුණන්නේ එයාලගේ ඉමෝෂන්ස්. ඒ කියන්නේ එයාලා මම අර කියන්නේ කොකාකෝලා මූඩි ඇරන සද්දේ. කෝප්පේට වැටෙන අර චරචර ගාන සද්දේ. කෑන් එක ඇරන සද්දේ. යාළුකම් අලුත් කරයි. මොනවද මේ ඒ වගේ අර එහෙම අර බැඳීම් මනම් ඕවනේ තියෙන්නේ. හරි. ඔය එක එක තියෙන මොකද්ද කියන්නේ? ඔයාමගේ නම් ජීවිතේ මල් ඔය කොකාකෝලා වලින් ගෙනාපු ඒවනේ. හරි. නෑ ඒක කොකාකෝලාලා ගේන එකක් ළමයි. ඉතින් ඒගොල්ලන්ගේ සම්පූර්ණ එක යන්නේ එහෙම ඉමෝෂන්. උන් කවදාවත් බීම එක රහයි එහෙම මාකට් කරන්නේ නැහැ. ඒක යාළගේ මාකටිං කැම්පේන් එක. අදටත් ඒක එහෙම තමයි. හරි. ඒක යන විදිහ. හරි. එතකොට කොහොම හරි දැන් ඒගොල්ලෝ දැන් මේ ප්‍රශ්නෙත් එක්ක යාලා කොහොම හරි දැන් මේක රහ නැහැ කියනවනේ මිනිස්සු. රහ නැතුවත් විකුණන්න බෑ. මිනිස්සුර මෙච්චර කල් ඒක බොනවා බ්‍රෑන්ඩ් එකට. ඇත්තටම වහලා බ්‍රෑන්ඩ් එක වහලා මොකද්ද කියලා බලද්දී පෙප්සිලු රහ. එහෙනම් මේගොල්ලෝ නිව් කෝක් කියලා මේක වෙනස් කරලා ඇත්තටම රහ අරට වඩා රසින් වැඩි කියලා බහුතරයක් මිනිස්සු එකඟ වෙන බීම් එකක් හදන නිව් කෝක්. හදලා යාලා ඒක මාකට් එකට දානවා. ඒක දැම්ම විතරයි මිනිස්සු වෙන වර්ජනයක් කරනවා අපිට නිව් කෝක්. ඒ කියන්නේ මෙයාලා නිව් කෝක් එක මිනිස්සු පාවිච්චි කරනකන් ටික කාලයකට පරණ කෝක් එක මාකට් එකට දෙන්නේ නැහැ. දැන් නැත්තම් අලුත් එකක් ආවම ඔක භාවිතා කරන්නේ නැහැ මිනිස්සු. ඒතර අර පරණ එක නැවතුම වෙන කරන්න දෙයක් නැහැ. බොනවා නම් අරක බොන්න වෙනවා. නිව් කෝක් එක බොන්නවා. මිනිස්සු ටෙස්ට් කරන්නවත් නිව් කෝක් එක බොන්න යන්නේ නැහැ. එයාලා කියනවා අපිට ඒ කියන්නේ එච්චරට කොකාකෝලා කියන එක මිනිස්සුන්ට බැඳිලා තියෙන. ලෝකෙම ප්‍රධාන රටවල් හැම එකකම වගේ විරෝධතා එන්න පටන් ගන්නවා අපිට පරණ කොකාකෝලා එක දෙන්න කියලා. එහෙම වෙනවලම හරිද? ඔයාලට විතර මොන ජෝක් එකක්ද ඒක කියලා එහෙම තියෙනවා. ඒ කියන්නේ එච්චරට ඒක බ්‍රෑන්ඩ් එකක් වුණාට පස්සේ ඒකට මිනිස්සු උන් ඉමෝෂන්ස් නේ ඒකත් එක්ක බඳලා තියෙන්නේ. බීම එක වැඩක් නැහැ. ඒගොල්ලෝ ඇඩ් විකුණන්නේ. එයාලා ඇත්තටම විකුණන්නේ ඇඩ් එකක්ම තමයි.